තැබීමක් සිදු වුණා. ඒකෙන් සමගි ජන බලවේගයේ පළාත් පාර්ලිමේන්තු සභාපතිවරයෙක් මිය ගියා. ආණ්ඩුව කියන්නේ මේක එයා පාතාලට සම්බන්ධයි කියලා. ඔබතුමා උත්තර දෙන්නේ නැහැ. එහෙම වුණාට නෑ පාතාලට සම්බන්ධ නැද්ද කියලා පරීක්ෂණ කරන්න එපා. මම කියන පාතාලට සම්බන්ධ කෙනෙක් කියනකොට ආණ්ඩුව කියන විදිහට චෝදනා තියෙනවා කියන්නේ. ඒකට දඬුවම් වෙඩි තියලා මරණ එකද? ඒකට දඬුවම් අධිකාරියට ගිහිල්ලා අධිකාරිය කරනවා. මේ ආණ්ඩුවේ නීතිය ඒකද? දැන් ඊට පස්සේ දැන් මන්ත්‍රීවරු තෝරා ගැනීමේ සමහරට මහා මැතිවරණයේ හරි පළාත් පාලන මැතිවරණයේ හරි ඔබතුමාලට පෙරහන් කඩයක් පාවිච්චි කරන්න වෙනවා තෝරලා බේරලා කොහොමද මේකෙන් ගන්නෙ කියලා. අනිවාර්යයෙන්ම අපි එකපාරම චෝදනා තියෙන කට්ටිය අපි අපේ ඇප්ලිකේෂන් එකේම තියෙන නාම යෝජනා මේකෙම උනත් චෝදනා තියෙනවා දඬුවම් ලැබලා තියෙනවද ඒ සියල්ල අපි තියෙනවා. ඉතින් එහෙම තමයි අපි තෝරලා බේරලා තමයි අරන් තියෙන්නේ. ඉතින් මෙයා මේ සැරේ විතරක් නෙවෙයි මෙයා 2018 ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් විදිහට පත් වෙලා තියෙනවා. මෙයා ගැන සොයා බැලුවේ නැහැ. 2018 සජාතික පක්ෂයේ දා පිටිය අපි සියල්ල ඒකෙත් ඉක්ම ඉදිරිපත් වෙලා මන්ත්‍රීවරයෙක් වෙලා තියෙනවා. දැන් කොහොට්ටුව නම් කියන්නේ අපි ඊට පස්සේ පොලිස් රිපෝට් එකක් ගෙන්න ගන්නවා කියලා. ඔබතුමාලත් එහෙම වෙනවද? බොහොම හොඳයි. මම හිතන්නේ ඒක කරන්නේ ඒක හොඳ යෝජනාවක්. ඒක ඔබතුමාලට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. මම හිතන්නේ මන්ත්‍රීවරු තෝරාදී ජනතා නියෝජිතව තෝරාදී බොහොම සුදුසුයි තෝරනවා කියන එක තියෙන්නේ. මම අහන්නේ මේ චෝදනාව ගැනද අවුරුද්දක් මේ ආණ්ඩුව බලේ ඉන්නේ. මේ චෝදනා දිනනවා නම් යා පරීක්ෂා කළා නීතිමය ක්‍රියාමාර්ගයන් කටයුතු කරන්න ඕනේ. ඇයි මෙයා මරුණන් පස්සේ විස්තරක් කියන්නේ. දැන්ටත් පොලිසිය පරීක්ෂණ කරනවා මම හිතන්නේ අතට කොටක් තරම් තියෙනවා කියලා වාර්තා වුණා. අපි පොලිසියට කියන්නේ රාජ්‍යයට කියන්නේ මේ ඝාතනය කරේ කවුද කියලා වහම් පරීක්ෂණ පවත්වලා මෙයා කරා. අල්ලගන්න ඕනේ. ඔබතුමා සඳහන් කරනවා මේ එක තැනක මේ ඝාතනය කරපු අය කවුද කියලා අපි නම් දන්නවා කියලා. ඒ ඔබතුමාට පොලිසියට අපරාධ පරීක්ෂණ නෑ මම කොහෙවත් කියලා නෑ ඝාතනය කරපු අය කවුද. මම කිව්වේ ඝාතනය කිරීමට වාක්‍යයන් වගකීම් බාර ගන්න ඕන කියලා පුදුගේ. ඝාතනය කරා ඔබතුමා මෙහෙම කියනවා මෙතන. මේ මම ඒ අයගේ නම් ටික දන්නවා මේ පස්සේ දැනුම් දෙන්නම් කියලා කියනවා. නෑ මම කොහෙවත් එහෙම කියලා නෑ. කොහෙවත් කියලා නෑ. මම කොහොමද දන්නේ විදිහට? ප්‍රජාතන්ත්‍රවාදී ඕනම මිනිමරුන්ට ඡන්ද ඉල්ලන්න දේශපාලනය කරන්න අයිතිය තියෙනවා කියලා ඔබතුමා ඉස්සරහ මම එහෙම කිව්වේ නෑ. කොහොමද? අපි කිව්වේ එහෙම මිනිමරුන් කට්ටිය දැන් ප්‍රජාතන්ත්‍ර ප්‍රවාහයට අපි එක්කව කළා තියෙනවා. 71 මරුන් කට්ටියට අවස්ථාව දුන්න ජයජයවර්ධන ජනාධිපති. 88 89 මරුපුවේට අවස්ථාව දුන්න ප්‍රේමදාස ජනාධිපති. අතීතයේ එහෙම වුණාට බුදුරජාණන් වහන්සේ අඟුලිමාලවත් මේ නිවැරදි මාර්ගයට ගත්තා. මම කියවනේ අර රොයින් අල්ලනේවා කුඩුවානිත් මද්ද්‍රව්‍ය අල්ලනේවා සංදර්ශනයක් වෙලා තියෙනවා. අර සේරම වහගන්න ඒක කරනවා. පහුගිය කාලෙත් ඒ විදිහටම අල්ලලා තියෙනවා. මගේ ළඟ වාර්තා ඔක්කොම තියෙනවා. 2019 අල්ලපු ගානවනේ මේ අවුරුද්දේ අල්ලලා තියෙන්නේ. පොලිසිය දක්ෂතාවය දක්ෂ පොලිසියක් නෑ පොලිසිය දක්ෂ පොලිසිය ප්‍රශ්නයක්